Cortex Black Silicon එක මේක නැනෝ කෝටින්ස් ආයතනයෙන් හදන්නේ. මේකෙන් කරන වැඩේ තමයි මේ වගේ වහලවල් වල තියෙනවා නම් ජල කාන්දුවක ඒකෙන් ඒක වහගන්න පුළුවන්. මේ වගේ කොන්ක්‍රීට් එකක් පුපුරලා තිබුණොත් ඒක වහගන්න පුළුවන්. මේ වගේ ස්ලැබ් එකක ඒ වගේ බැල්කනි එක වගේ ලීක් එකක් තියෙනවනේ. ඒ වගේම බාත්රූම් වල ලීක් වහගන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකෙන් ගන්න ප්‍රයෝජනයක් ගැන වීඩියෝ එකක් මේ සමගම දෙනවා. මේක ග්‍රෑම් 200යි. මේක මිලිලිටර් 200 වුණාට ග්‍රෑම් 200යි. මේක රුපියල් 1000ක ලකුණු කළ මිල වෙනවා. ඊට වඩා ලීටර එක එතන තියෙනවා කිලෝ එකක්. ඒක වෙනවා රුපියල් 3000ක්. ලකුණු කළ මිල ඒවට ඩිස්කවුන්ට්ද ඒව දෙන්න පුළුවන්. අපිට ඇනෝම් කෙරුවොත් අපිට කුරියර් සර්විස් එකෙන් ඒක සපයන්නත් පුළුවන්. මේ තියෙන විතර බ්ලැක් සිලිකන් අපේ තියෙන මේ සරත් මේ ගහනවා මේක විදිනවා හොඳ ඒක එළිය ගන්න ඕන හින්දා අපි මෙහෙම අතුරු වැඩක් කරුවා. ඒතර මේකේ දිගේ මෙහෙම වැක් කරනවා. ඔය ඉතින් ඒතකොට මේක මේ බ්ලැක් සිලිකන් කියන්නේ බිටුමින් බේස්ඩ්. ඒ කියන්නේ තාර ආශ්‍රිතව මේ පොලිමර් එකක් විදියට හදපු එකක්. එතකොට ඒක නිසා මේක කවදාකවත් මලකඩ කන්නේත් නැහැ. මේක 100% වේලෙන්නෙත් නැහැ. මේක ඇතුලේ තියෙනවා. එතකොට මේකෙදි මලකඩ කෑම වළක්වන විදියට තමයි මේ පේනවා ඇති. මම ලං කරලා පෙන්නන්න. එතකොට යකඩ ඔක්කොම වැහුණා. එතකොට වැහිලා තියෙන ඔක්කොම වැහිලා තියෙන්නේ නේද? මේ තියෙන්නේ මේ විදියට. එතකොට අපි මේක මේ පෙන්නනවා. ඊට පස්සේ මේක උඩින් ඊට පස්සේ සිමෙන්ති දාලා වහලා දානවා. මේ වගේ ඒවා ඕන ගෙදරක තියෙනවා. මේක මේ යකඩ කඩන්න යන්න එපා. මේක මේ විදියට වහලා දාන්න. මේක අනිවාර්යයෙන්ම පුපුරනවා. මොකද යකඩ පළල් වෙනවනේ මලකඩ කනකොට. එහෙනම් ඉදිරියේදී තව වීඩියෝ වලින් අපි දැක ගන්න බලමු. සුබ දවසක්. කාලා අපි මේ වෝටෙක්ස් බ්ලැක් සිලිකන් වලින් දැම්මා. ඊට පස්සේදී ඔන්න මේ සිමෙන්ති කුඩු මේකට ඉහින්න ඕන ඉස්සෙල්ලාම. මේක හරි විදිය එහෙමයි. ඒතකොට ඔන්න වගේ මේ ඇලෙනවා. ඒතකොට සිමෙන්ති කුඩු මොකද කපරාරුව කරන්න මේ දැන් අපි මේක වේදෙනවයි කියලා බල ඉඳලා නෙවෙයි. මේකට සිමෙන්ති කුඩු වලින් අලෝලා ඔය වට පේනවා ඇති. මෙහෙම හරි. මේක ඒතකොට මේ වැඩේදී මේ ඉක්මනින් ටක් ගාලා අල්ලලා ඉතින් මේක. ඔව් ආන්න කොහොමද සරත් ඕක දැන් සිමෙන්ති කුඩු දානකොට වෙන්නේ? ඒක ටක් ගාලා ඇලිලා පිටිනවා. ඒක ටක් ගාලා වැටෙන්නේ නැහැ එහෙම. ඔව් ඔය තියෙන්නේ. පොඩි වෙලා පොඩ්ඩක් වෙලා ගියාම ඔව් අහගත්තේ. ඔව් ඉතින් ඒකට දැන් ඔන්න ඊට පස්සේ කරන ඊළඟ පියවර තමයි සිමෙන්ති මේ ඒක උඩින් මේ ඔක්කොම බිම් වැටිච්ච ටික අපි ඊට පස්සේ භූමි තෙල් වලට යනවා මතක තියාගන්න. ඔය මෙහෙම දැන් මේ සරත් කරන වැඩේ පේනවා ඇති. හරි දැන් ඕක කපරාරුව අපි ගහලා ඉඳමුකෝ. ඔහොම ගහන්න හරි. ඔන්න මේක දැන් මේකෙදී හුඟක් අය මේ කම්පා වෙනවා. මේ වගේ වුණාම කණුව අයින් කරන්න වෙයිද, කම්පි ටික ගලවලා අයින් කරන්න වෙයිද, තව ටිකක් දැන් මේක මෙහෙම ගැහුවන් පස්සේ ඊට පස්සේ අපි මේ එහෙම වෙන්නේ නැහැ. දැන් මේ වගේ මේ වෙන වෙලාවල් තියෙනවා. මොකද මේකෙදී සිමෙන්ති මේ ඔක්සිජන් ගියොත් එහෙම ඇතුළට මේකෙදී ඊට පස්සේ මලකඩ කනවා. ඒක වළක්වන්න බෑ. ඒක ස්වභාවිකයි. ඒක ඔන්න බලන්න මේකෙදී ආන්න එහෙමයි. මේක හුඟක් වෙලාවට ආන්න දැක් තේරෙනවා ඇති. වතුර වැඩි නොකර හරි කපරාරුවක් විදියට මේ විදියට මෙහෙම මේ අලෝ ගත්තම හරි. මෙහෙම අලෝන එක තමයි දැන් කරන්නේ. පේනවා ඇතිනේ. ඉතින් ඒක මම මේ සියුම් පරීක්ෂාවක් කරන්නේ මේකෙදී. එහෙනම් හරි. මෙහෙම මම මේ ලයිට් එළිය අල්ලන්නේ ඒක ගැලවිලා වැටෙයි. ඒ වගේ හිතන වළක්වන්නයි මෙහෙම කෙරුවේ. දැන් බලන්න මේ කපරාරුවද දාලා ඊට පස්සේ වට කරලා එහෙනම් සුබ දවසක්.